Hello guys, welcome back to my YouTube channel. I am Professor Podda. ඉතින් ඔයාලා මේක තුල ඉන්නේ මගේ 14 වෙනි vlog එකත් එක්ක. ඉතින් ඔයාලට පේනවදනේ මම මුලින් ක්ලිප් වලින් පෙන්නවා වගේ මේ වෙද්දී අපේ ඩෙමාක් ස්කයිලයින් බයික් එක සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කරලා තමයි තියෙන්නේ. ඉතින් මෙච්චර කල් ඔයාලා මගේ ස්කයිලයින් vlog series එක බලලා ඔයාලට ගොඩක් ස්තුතියි. මේ තමයි අපේ ස්කයිලයින් vlog series එකේ අවසාන vlog එක. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි වීඩියෝ එක ගිහින් බලමු මේ බයික් එක මේ තත්වර එන්න අපි වැඩකරේ කොහොමද කියලා කියන්න ඔයාලා මෙච්චර කල් vlog series එකෙන් දැක්කනේ කොහොමද බයික් එකේ වයරින් එක උනේ ඒ වගේ දේවල් කප් සෙට් එක ගහපුවා. ඉතින් අවසාන වශයෙන් මේ බයික් එකේ මේ පේන්ට් වර්ක් එක එතකොට සම්මුණ බොඩි කිට් එක ඇසෙම්බල් කරපු විදිය ඒත් එක්කම තවත් පොඩි පොඩි වැඩ කීපයක් මේ බයික් එකට එකතු කරලා තියෙනවා. එහෙනම් ඔන්න අද වීඩියෝ එකෙන් අපි ඒ විස්තර ටික බලමු. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි කෙලින්ම යමු වීඩියෝ එකට. වීඩියෝ කරන්න කලින් හැමදාම වගේ මතක් කරන්න තියෙන්නේ ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් නම් පල්ලා තියෙන subscribe button එක press කරලා අපි subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට මතකද මම කලින් වීඩියෝ එකක මගේ ඉස්සරහා ෆුට් රෙස්ට් විදිහට මෙන්න මේ ස්ප්‍රින්ට් ෆුට් රෙස්ට් දාලා තිබ්බා. ඉතින් මං ඉස්සරහට දාන්න මෙන්න මේ වගේ FC bike වලට එන ෆුට් රෙස්ට් ජෝඩුවක් ගෙනාවා. ඉතින් FC ෆුට් රෙස්ට් එක ඇත්තටම කිව්වොත් ස්කයිලයින් එකට ඩිරෙක්ට්ම ෆිට වෙන්නේ නැහැ. ඒ හින්දා පොඩ්ඩක් මෙන්න මේ වගේ ග්‍රයින්ඩර් එකකින් මේකේ හයි වෙන පැත්ත පොඩ්ඩක් ගාලා සෑන්ඩ් කරන්න ඕනේ. ඉතින් FC ෆුට් රෙස්ට් දෙක හයි කරාට පස්සේ ස්කයිලයින් එකට මෙන්න මේ වගේ ලුක් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ අපේ පිටිපස්සේ ෆුට් රෙස්ට් දෙක හයි කරගන්න. ඉතින් මම මුලින්ම කරන්නේ මෙන්න මේ ෆුට් රෙස්ට් බාර් දෙක බයික් එකේ චැසි එකට මෙන්න මේ වගේ හයි කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ මං හැම ඇරයක්ම හැම බෝල්ට් එකක්ම ග්‍රීස් කරලා තමයි දාන්නේ. මොකද කිව්වොත් හයි කරන්න පහසුයි වගේම ආපහු ගලවන දවසලත් පහසුයි ඉඳලා. ඉතින් අවසානට ස්ප්‍රින්ට් ෆුට් පෙග්ස් දෙකත් හයි කරාට පස්සේ මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. The next day. කොහොම හරි පහුවදා බයික් එකේ බොඩි කවුලින්ස් ටිකේ පේන්ටර් ටික පටන් ගත්තා. ඉතින් පිලර් ටික එහෙම ගහලා තමයි තිබුණේ. ඉතුරු වෙලා තිබ්බ පේන්ට් කරන්න විතරයි. කොහොම හරි අපිට ඉතින් පේන්ට් එකේ එක ලේයර් එකක් ගහලා ඉවරනාට පස්සේ පොඩි පොඩි කජල් ටිකක් තිබිලා ආයෙත් කැට්ලොයි අදින්න සිද්ධ වුණා. කොහොම හරි ඉතින් අවසානයේ මෙන්න මේ වගේ තමයි බොඩි කවුලින්ස් වල තත්ත්වය බලා ගන්න පුළුවන් උනේ. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ අපේ බයික් එකේ කවුලින් සෙට් එක සහ සම්පූර්ණ බයික් එක ඇසෙම්බල් කරගන්න. ඉතින් කොහොම හරි මම උදේට කාලා හිටියෙත් නෑ. වැඩ ටික පටන් ගන්න කලින් කෑවොත් තමයි නැත්නම් ඉතින් මොකද මේ බයික් එකට ගෑවුවට පස්සේ ආයෙ මට රෑ වෙනකම්ම කන්න වෙන්නේ නෑ. ඉතින් මුලින්ම මම කරේ බයික් එකේ හෙඩ්ලයිට් එක සහ හෙඩ්ලයිට් ෆෙයාරින් එක ඇසෙම්බල් කරගත්ත එක. ඉතින් ඔන්න අපි ලයිට් එක ඇසෙම්බල් කරගත්තා. දැන් තියෙන්නේ හෙඩ්ලයිට් කම්පාර්ට්මන්ට් එක බයික් එකට ෆිට කරගන්න. ඉතින් බයික් එකට ලයිට් කම්පාර්ට්මන්ට් එක හයි කරාට පස්සේ ඔන්න ඔය වගේ පෙනුමක් තමයි බලා ගන්න පුළුවන් උනේ. ඊට පස්සේ ඉතින් මීටර් කොම්ප් එකත් හයි කරලා ඉස්සරහා වයිසර් ගාඩ් එකත් හයි කරලා සම්පූර්ණ මූණේ වැඩ ටික ඉවර කරගත්තා. ඊට පස්සේ තිබුණේ බයික් එකේ ෆ්‍රන්ට් ෆෙන්ඩර් එක නැත්නම් ෆ්‍රන්ට් මඩ් ගාඩ් එක හයි කරගන්න. ඉතින් මඩ් ගාඩ් එක ඩිරෙක්ට්ම ෆෝක් බට වලට ෆිට වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ යකඩ බ්‍රැකට් එකක් එක්ක තමයි මේ මඩ් ගාඩ් එක ෆෝක් බට දෙකට ෆික්ස් වෙන්නේ. Five minutes later. ඊළඟට තමයි ස්කයිලයින් එකේ ගොඩක්ම වැදගත්ම පාර්ට් එකක් වෙන මෙන්න මේ එන්ජින් ගාඩ් එක ඇසෙම්බල් කරන පාර්ට් එක. ඉතින් එන්ජින් ගාඩ් එක ඇසෙම්බල් කරාට පස්සේ මෙන්න මේ වගේ ලුක් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ෆියුල් ටැංක් එකෙත් මෙන්න මේ වගේ මම ෆෙයාරින් ටික එකට එකතු කරලා සම්පූර්ණ ටැංකියම ඇසෙම්බල් කරගත්තා. ඊට පස්සේ අපි ෆියුල් ටැංක් එකේ ෆෙයාරින් එකත් මෙන්න මේ විදිහට ඇසෙම්බල් කරගත්තා. ඉතින් ෆියුල් ටැංක් එක ඇසෙම්බල් කරන්න කලින් අනිවාර්යයෙන්ම ටැංක් එකේ ලිඩ් එක ගලවලා අයින් කරන්න ඕනේ. මොකද ලිඩ් එක සෙට් වෙන්නේ ෆෙයාරින් එකට උඩින් නිසා. ඉතින් ටැංකියත් හයි කරලා ඉවරයි. දැන් තියෙන්නේ ටැංකියට පහලින් දෙපැත්තෙන් එන සිග්නල් ලයිට් තියෙන ෆෙයාරින් දෙක හයි කරන්න. මොකද ස්කයිලයින් එකේ සිග්නල් ලයිට් අනිත් බයික් වල වගේ හෙඩ්ලයිට් එක දෙපැත්තෙන් මූණට නෙමෙයි හයි වෙන්නේ. මෙන්න මේ වගේ සයිඩ් ෆෙයාරින් එක තුලින් තමයි සිග්නල් ලයිට් හයි වෙන්නේ.
ඉතින් සිගනල් ෆෙයාරින් එක හයි කරන්න කලින් අනිවාර්යයෙන්ම මෙන්න මේ ලයිට් එකේ වයර් දෙක ක්ලිප් කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඊළඟට මම කළේ බයික් එකේ ටේල් ලයිට් සෙක්ෂන් එක හයි කරගත්ත එක. ඊට පස්සේ මෙන්න මේ චැසි එක කව වෙන සයිඩ් ෆෙයාරින් එක හයි කරගත්තා. ඉතින් මම මේකට පොඩි මැට් කාබන් ස්ටිකර් ඩිසයින් එකක් ගැහුවා. ඊට පස්සේ මම කරේ බයික් එකේ පිටිපස්සේ හම්ප් එක, ඒ කියන්නේ මෙන්න මේ දෙපැත්තේ කවුලින්ස් දෙක හයි කරගත්ත එක. ඉතින් සුවෘදු පරිදි දත් වැඩි ඉවර වෙද්දී හවස 6:30 වගේ වුණා. ඉතින් දවස් අවසාන වෙද්දී බයික් එකේ මෙන්න මේ වගේ ලුක් එකක් තමයි බලා ගන්න පුළුවන් උනේ. ඉතින් තාමත් වැඩි ඉවර නැහැ. අපි තව මොනවද තියෙන්නේ කියලා next day එකෙන් බලමු. Tomorrow. ඉතින් පවදාව දෙම මාරවරි පස්සෙට උනා ගිය පැඩල් එක හයි කරන්න ගිහිල්ලා මොකද එන්ජින් ගාඩ් එකත් එක්ක මොඩිෆයි ගිය පැඩල් එක හයි කරන්න බෑ. ඊට පස්සේ මට සිද්ධ වුණා මෙන්න මේ වගේ එන්ජින් ගාඩ් එකෙන් කොටස් කීපයක් කපලා අයින් කරන්න. ඒ කියන්නේ පළවෙනි පාර පොඩ්ඩක් කැපුවා හරිය කියන දෙවෙනි පාර තව පොඩ්ඩක් කැපුවා තුන්වෙනි පාර තවත් පොඩ්ඩක් කැපුවට පස්සේ තමයි යන්නේ ගියර් පැඩල් එක දා ගන්න පුළුවන් විදිහට වැඩේ සෙට් උනේ. ඊට ටික වෙලාවකට පස්සේ මම ආවා බයික් එකේ ස්ටිකර් වැඩ ටික කරගන්න. අපේ මේ ඩෙමාක් ස්කයිලයින් බයික් එකට හම්බෙලා තියෙන්නේ බොක්ස් ටයිප් චැසි ෆ්‍රේම් එකක්. ඉතින් මම තීරණය කරා මේකේ මෙන්න මේ එළියට පේන්න තියෙන බොක්ස් පාර්ට් එක සම්පූර්ණ මෙන්න මේ වගේ ග්ලොසි ෆෝජ් කාබන් ඩිසයින් එකකින් ෆුල් රැප් කරන්න. ඊට පස්සේ මම බයික් එකේ ගාන ඉතින් ඉන්න බ්‍රෑන්ඩ් නේම්ස් ටිකයි ලෝගෝ ටිකයි මෙන්න මේ වගේ සයින් කට් එකක් දාගත්තා. ඉතින් බයික් එකේ ස්ටිකර් වලින් නාවන්න නැතුව මෙන්න මේ වගේ ගොඩාක් සිම්පල් ඩිසයින් ටිකක් තමයි මම ගහන්නේ. කියන්නේ Kawasaki logo එක, Ninja logo එක, ඊට පස්සේ පිටිපස්සේ හම්ප් එකේ ගහනවා 250RR කියලා. ඊට පස්සේ ඉස්සරහා මඩ් ගාඩ් එකේ Kawasaki logo එක. ඒත් එක්කම ස්විං ආර්ම් එකේ මගේ නේම් එක. ඔන්න ඔය ටික තමයි මම බයික් එකේ ස්ටිකර් වලට කියලා ගැහුවේ. The next day. ඉතින් ඔයාලට මතක ඇතිනේ අපේ බයික් එකේ සීට් ලොක් එකක් තිබුණේ නැහනේ. ඉතින් මම ගෙනාවා බයික් එකට සීට් ලොක් එක. මේක ඇවිල්ලා Honda Dio කියන බයික් එකේ Honda Dio ස්කූටර් එකට එන සීට් ලොක් එකක් තමයි ගෙනාවේ. මේක ඇවිල්ලා ඩිරෙක්ට්ම ෆිට වෙන්නේ නැහැ. පොඩි පොඩි ජිල් මාට් ටිකක් දාලා දාන්න නැද්ද ඉතින්. අපේ බයික් එකට ගැලපෙන විදිහට මම මේක කන්වර්ට් කරගත්තා. ඉතින් මෙන්න මේක තමයි මේකේ තියෙන සරල මෙකැනිසම් එක. ඒ කියන්නේ අපි අතුරු දාලා කරකවනකොට මෙන්න මේ වගේ කේබල් එකක් ඇදෙන එක තමයි මේ සීට් ලොක් එකේ ක්‍රියාකාරීත්වය. ඉතින් ඔයාලට දැන් පේනති කලින් කේබල් එකක් ඇදලා ඕපන් කරපු සීට් එක දැන් දෙයිනේ කියලා මෙන්න මේ වගේ යතුරෙන් කරකවලා සීට් එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් අදමට ටරස්සෙන් අප පාර්සල් එක අපි බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් මම ඕඩර් කරා අපේ බයික් එකට ස්පීඩෝමීටර් සෙන්සර් එකකුයි සෙන්සර් බ්‍රැකට් එකකුයි. ඉතින් ස්පීඩෝමීටර් සෙන්සර් එක ඩෙමාක් එකේ කම්පැනිට කෝල් කරාම මේ වෙද්දී අවුට් ඔෆ් ස්ටොක් කිව්වා. ඊට පස්සේ මම කරපු වැඩේ යුනිවර්සල් සෙන්සර් එකක් ගෙනාවා. මෙන්න මේ වගේ අපි බලමු මේක අයි කරලා වැඩ කරනවද කියලා. ඇත්තටම මට නම් ෂුවර් නෑ මේක 100%ක් වැඩ කරයිද කියලා. කොහොම වුණත් අපි try කරලා බලමු. ඉතින් මේක ඇවිල්ලා මාර සිම්පල් මේ සෙන්සර් එකක්. ඒ කියන්නේ මේක මැග්නට් එකක් කරා තමයි මේකේ ස්පීඩ් එක සෙන්ස් කරගන්නේ. අපි බලමු කොහොමද මේක හයි කරන්න කියලා. ඉතින් මොන මගුල කරන්නත් කලින් ක්ලිප් එක ගහන් ඉන්න බෑ. ඉතින් මීටර් ක්ලිප් එක තියෙන්නේ මෙන්න මේ මූණ අස්සේ. ඉතින් මම සම්පූර්ණ ආපහු හෙඩ්ලයිට් කම්පාර්ට්මන්ට් එක ගලවලා පොඩ්ඩක් පැත්තකින් තියාගන්න වෙනවා. ඉතින් මම ස්පීඩෝමීටර් එක මෙන්න මේ වගේ මූණෙන් අහකට ගලවලා අරගත්තා. මොකද අපි ඒක ආපහු බයික් එකට ටෙම්පරරි ෆිට කරන්න ඕනේ. ස්පීඩෝ සෙන්සර් එක චෙක් කරගන්න ඕනේ නිසා. ඉතින් මෙන්න මේ වගේ පුංචි මැග්නට් එකක් කරා තමයි මේකේ ස්පීඩ් එක සෙන්ස් කරගන්නේ. මේක සරලව කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ බ්‍රේක් ඩිස්ක් එකට මේ මැග්නට් එක ඇලවුවා. ඊට පස්සේ මේ සෙන්සර් එක මේ මැග්නට් එක පහු කරන වාරයක් ගානේ අපිට මෙන්න මේ ස්පීඩෝමීටර් එකේ මෙන්න මේ වගේ ස්පීඩ් එක වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්.
ඉතින් ඊට පස්සේ අපිට තියෙන මෙන්න මේ අපිට හම්බෙලා තියෙන මීටර් සෙන්සර් බ්‍රැකට් එක බයික් එකේ කොහෙට හරි හයි කරගන්න. ඉතින් මම නම් මේක හයි කරන්න ප්ලෑන් කරන්නේ මෙන්න මේ බ්‍රේක් කැලිපර් එක හයි වෙන බ්‍රැකට් එකට. ඉතින් මෙන්න මේ වගේ හයි කරගෙන එතනට මම මේ සෙන්සර් එක හයි කරනවා. ඉතින් සෙන්සර් එක හයි කරද්දි මතක තියාගන්න ඔයාලා මැග්නට් එක බ්‍රේක් ඩිස් එකට අලවලා ඊට පස්සේ සෙන්සර් එක හයි කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඩිස් එකේ කියන්නේ අපි හයි කරන මැග්නට් එකේ ගෑවෙන නොගෑවෙන තරමට බලලා මේ සෙන්සර් එකේ ගැඹුර ඒ කියන්නේ දැන් මේ බ්‍රැකට් එකට අපි සෙන්සර් එක හයි කරද්දි ගොඩාම මැග්නට් එකේ ගෑවෙන්නත් බෑ ගොඩාම මැග්නට් එකෙන් ඈත් වෙන්නත් බෑ මැග්නට් එක ළඟින් යන ගානට පරතරය තියෙන්න ඕනේ මැග්නට් එකයි සෙන්සර් එකයි අතර. ඉතින් ඒ නිසා මැග්නට් එක මුලින්ම බ්‍රේක් ඩිස් එකට අලවලා ඊට පස්සේ ඔයාලා මෙෂර් කරගෙන හරියට මේ බ්‍රැකට් එකට මේක හයි කරගන්න පුළුවන්. ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ ඒ විදිහට හයි කරගත්තට පස්සේ සෙන්සර් එකයි මැග්නට් එකයි පේන්න තියෙන විදිය. ඉතින් වයර් එකත් හරියට ඇතුළට දාගෙන මම හෙඩ්ලයිට් කම්පාර්ට්මන්ට් එක ආපහු බයික් එකට ෆික්ස් කරගත්තා. දැනට හරියට තාම වයර් මුකුත් මැනේජ් කරලා නැහැ. අපි දැන් මුලින්ම ටෙස්ට් රයිඩ් එකක් ගිහින් බලමු මේ ස්පීඩෝ සෙන්සර් එක හරියට වැඩ කරනවද කියලා. ඉතින් ඔයාලට පේනවාද කිසිම අවුලක් නැතුව අපේ ස්පීඩෝ සෙන්සර් එක ලස්සනට වැඩ කරනවා. ඉතින් කොහොමද වීඩියෝ එක මම අද ඔයාලට අරන් ආවේ අපේ Skyline vlog series එකේ අවසාන vlog එක. කියන්නේ මේ බයික් එක කොහොමද ෆයිනලයිස් වුනේ කියලා. ඉතින් ඔයාලට මතක ඇතිනේ ගිය පාර මම DTM 150 CRF modified vlog series එකක් අරන් ආවා. ඉතින් ඒ බයික් එක මම සෙල් වෙන්න දැම්ම ඔයාලට මතක ඇති. ඉතින් සෙල් වෙන්න දාලා දවස් දෙකක් වගේ ඇතුළත බයික් එක sold out වුණා. ඉතින් ඔන්න මේ බයික් එකත් ඔයාලට ඔයාගේ කරගන්න chance එකක් තියෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මොකද ඔයාලා දැක්කා වීඩියෝ එකෙන් වීඩියෝ එක මේ බයික් එක පියවරෙන් පියවර කොහොමද මේ තත්ත්වයට කන්ඩිෂන් වුනේ කියලා. ඒ නිසා මට මේ බයික් එකට 100% ගැරන්ටි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ බයික් එක පර්චේස් කරන්න කැමති නම් මම පල්ලෙන් මගේ WhatsApp numbers දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ හරහා මාව contact කරගෙන ඩීල් එක කතා කරගන්න. ඉතින් අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් see you goodbye.